ඔයා
හිරුමල් කිනිත් අතරා සීලල් පියාපත්සලා සුළඟින් හොරෙන් මග අසා එන්නම් සැනින් ඔබ සොයා මතකෙන් ඉඩක් ඉල්ලලා තුරුලෙන් ලැගුම්ගෙන එදා හසරැල් ලොවක් හිතමවා හෙටමා ඔයාගේ වෙනවා හෙටමා ඔයාගේ වෙනවා සඳරේනු ඇතිරැක ඔය දැස සිපගන්න ආවා මංආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද කීවා ඔබ සුබ දිනයක සුබ විදියට අතිනදගත් නිරේෂ් සහ චතුනංගී මේ උත්සව සභාවේ ප්‍රධාන ආරාධක. එහෙමනම් ඒ ආරාධිතයින් දෙදෙනාගෙන් ඒ නංගී නිමලේ අවසර පතමි. අපි සාම්ප්‍රදායන කූලව පැවැත්වෙන සහ මේ උපදේශය බොහෝ දුරට පෞල් ජීවිතයට අතිශය වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි කියන දේවල් අපි කියන්නේ අත්දැකීම් ඇති පුද්ගලයෝ ඉන්නේ. ප්‍රසන්න බෙදුම් නැති අය ඉන්නේ මේ දරුවෝ ඉන්න තාත්තලා කතා කරා. ඒ නිසා ඒ දේවල් ඔයාලගේ ජීවිතේ හෙට දවසේ ගෙනියන්න කොහොමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. අන්න ඒක නිසා ඒ අවස්ථාව තමයි මේ වෙලාවේ හොටෙස් වල සාමාන්‍ය පාටිස් ගන්නකොට මේව මුකුත් නැහැ. මේව මුකුත් නැහැ කෑවා බිව්වා අපි ඉස්සෙල්ලා ගියා. ඒක අපිට බලපානවා අපේ අනාගත ප්‍රයත්න මම විශ්වාස කරනවා එහෙම. හරි අත්දැකීම් ඇති පුද්ගලයෙක්ගේ මේගොල්ලන්ට අවවාද අවශ්‍යමයි. මේගොල්ලෝ මොකද දන්නද? මේගොල්ලෝ ලදරුවන් පෞල් ජීවිතේට. පෞල් ජීවිතේ කියන සංකල්පයට මේගොල්ලෝ ලදරුවෝ. මේගොල්ලෝ මුකුත් අත්දැකීමක් නැහැ. අපේ අධ්‍යාපනයේ කිසිම තැනක පෞල් ජීවිතය ගැන උගන්වන්නේ නැහැ. අපි යෝජනා කරන හැමතිස්සෙම පෞල් ජීවිතය ගැන මේගොල්ලන්ට උගන්වන්න මොකද මං පෙරේද කිව්වා වගේ ඊයේ පෙරේද කිව්වා වගේ දවසකට පෞල් 400 ඩිවෝස් දවසකට පෞල් 400 ඩිවෝස් ෆයිල් කරනවා. ඒක ඔළුවේ තියන් තමයි මම හැමතිස්සෙම කතා කරන්නේ. හරිද? ඒක නිසා මං කියනවා අපි කියන දේවල් බොහොමත්ම වැදගත් වෙයි කියලා පෞල් ජීවිතේ ඉදිරිය පැවැත්ම. අපිට මේ කරුණු කාරණා ටික බොහොම ශබ්දෙන් කියන්න බැරි වෙනවා ආණ්ඩුවේ තියෙන දුර්වලකම්. ආණ්ඩුව වෙනස් කිරීමත් අපි හැමෝගෙම සමාජයේ තියෙන අපි හැමෝගෙම වගකීමක් හැටියට දැන් පැවත වෙලා තියෙනවා. ලයිට් නැහැ, වතුර නැහැ, කන්න නැහැ, බොන්න නැහැ, sorry.com තමයි. ඒක නිසා අපේ ලොකු වගකීමක් තියෙනවා ආණ්ඩුව වෙනස් කිරීම. ඒක නිසා අපි අපේ කටේ පිරිමේකට කියන්නේ රුව ඇති දුවයි කට ඇති පුතයි කියලා නේ කියන්නේ. දුවට රුව තියෙන්න ඕන පුතාට කට තියෙන්න. ඒකින්ද පොඩ්ඩක් හයියෙන් කතා කරලා මේ වැඩේ අපි අවශ්‍ය දේ අපි කරගමු. මේ තියෙන තත්ත්වයන් තුල. ඒක නිසා මේක අතිශය වැදගත් අවස්ථාවක් නිසා මම ඊටාම ගෞරවයෙන් මංගල සභාවේ මේ දෙන්නගේ අවසර තා ඔබ සියලු දෙනාගේ අවසර පතමින් මම මේක අතිශය වැදගත් අවස්ථාවක් නිසා මම ගෞරවයෙන් ඊටාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධිකාරී අපේ සුගත් මල්ලීට මනමාල මල්ලීට එකට නිරේෂ් මල්ලීට ඥාති සම්මතකම් තියෙන සුගත් මල්ලීට තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මංගල සභාව ආමන්ත්‍රණය කරමින් ඔබගේ පෞල් ජීවිතය ගෙවන ආකාරය සහ දරුවන් මේ තත්ත්වයට ගොඩ නැගීම දක්වා ඔබගේ ජීවිතය පිළිබඳ අත්දැකීම් බෙදා හදාගමු අපි කවුරුත්. ඒක තමයි මේගොල්ලෝ ජීවිතේ යහපැවැත්ම. ඒකට ඊටාත්ම ගෞරවයෙන් මම සුගත් මල්ලීට ආරාධනා කරනවා අපේ මේ ගෞරවනීය මංගල සභාව. ඊටාත්ම ගෞරවනීය. මොකද අම්මත් නැහැ තාත්තත් නැහැ. ඔයාලා හිතන්න
මේ නිරේෂ් මල්ලිගේ අම්මත් නෑ තාත්තත් නෑ. ඔල්ලු 5 දෙනෙක් විතරයි ඉන්නේ. එහෙම පවුලක මේ වගේ අපි යමක් ඕගනයිස් කළා. මේගොල්ලෝ එක මේ අර පිළිමල් බව කියලා කියනවා මේකට මහාපට ඇඟිල්ලට මේ ඔක්කොම ටික එකතු කරන්න පුළුවන්. ඒක නිසා අපි මිනිස්සු ඇටි දිනු වෙලා ඉන්නේ. අපිට මුකුත් අල්ලන්න බැරි නම් අපි දිනු වෙන්නේ නෑනේ නේ. අපිට පෑන අල්ලන්නත් බෑ. නේ මේකට තමයි පිළිමල් බව කියන්නේ. මේ මහාපට ඇඟිල්ලට ඔක්කොම එකතු කරන්න පුළුවන්. ඒ නිසානේ අපි දිනු වෙලා තියෙන්නේ. රයිට්? ඒක නිසා මේ පවුලේ 5 දෙනා මෙන්න මෙහෙම ඉන්නේ. ඒක මිටකට. ඒක නිසා තමයි අපි මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. අපි මේගොල්ලෝගේ යාළුවෝ පමණයි. අපිට කිසියම් දෙයක් දෙන්න පුළුවන් නම් අන්නේ දේ අපි මේගොල්ලෝ වෙනුවෙන් දෙනවා. අපි හරි සන්තෝෂෙන් ඉන්නේ මේ 5 දෙනෙක්ගේ පවුලේ මේ පිළිමල් බව රැක්ගෙන මේ එකමුතු බව රැක්ගෙන මෙච්චර දුර ගමනක් යන එක සම්බන්ධයෙන් අපි හරි සතුටින් ඉන්නේ. ඒ නිසා හැබැයි මේගොල්ලෝ ලදරුයි පවුල් ජීවිතේට. ඒගොල්ලෝ කොච්චර එකට හිටියත් මේගොල්ලෝ ලදරුයි පවුල් ජීවිතේට. අපේ අධ්‍යාපනයේ කිසිම මොනම උපාධියකවත් නැහැ. ඒක දෙන්න ඕන අපි. දරුවෝ ඉන්න තාත්තලා. ඒක නිසා මම සුගත් මල්ලිට මේ ගෞරවයෙන් ආරාධනා කරන්නේ මංගල සභාව ආමන්ත්‍රණය මල්ලිට අනංගිටයි හෙට දවසේ ගවන්නේ කොහොමද කියලා ඔබගේ පොහොල් ජීවිතය ආදරයට අනුගරිමි. උපදෙස් ටිකක් දෙන්න කියලා ඉතාම පෙරේදා දින අතුනටගත් අපේ නිරේෂ් මල්ලිට එනංගි සහ දෙපළගෙන අවසරයි. එනංගි වාර්ෂයෙන් පැමිණි ඥාතික වශයෙන් දෙනාගේම අවසරයි. ඒ වගේම අපේ ඥාතීන් සහ ප්‍රදේශවාසී පැමිණි සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම අපිට අද අපි දෙගොල්ලටම ඉතාමත්ම හරියම සතුටු දවසක්. අපේ මල්ලිට අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ගත් ආරම්භයක් සමගම අපට අලුත් ඥාති පිරිසක් අපිට හමු වුණා. අපේ ඥාතීන්ට අපේ પરම්පරාවට අපිට තවත් අලුත් ඥාතීන් කොටසක් මුණ ගැසුණා. අපි ඒක ඉතාමත්ම අගය කොට සැලකනවා. අපේ પરම්පරාවට තවත් પરම්පරාවක් එකතු වීම පිළිබඳව. ඒ වගේම අපිට හරි සතුටුයි. අපි පෙරේදා දින උත්සවයක් පවත්වලා ඉතින්දී අපි කට්ටිය සතුටු වෙලා දැන් අද දිනත් අපි ඒ නංගුව මෙහෙට ගෙනහල්ලා ඒ ඥාති පිරිස ඇවිල්ලා අපිට බාර දීලා යන දවස. අපි මේ වගේ උත්සවයක් කරන්නේ මේව එක එක ආකාරයෙන් විවාහය කියන එක සිදු වෙනවා. නමුත් ඊටාත්ම උතුම් විදියට දෙමාපියෝ දෙන්න නැති වුණත් ඥාතිත් එක්ක කතා කරලා සහෝදරයෝ එක්ක කතා කරලා මේ වගේ විවාහ උත්සවයක් ගැනීම පිළිබඳ විශේෂයෙන් මේ මල්ලිට අපි සිදුවන්ත වෙනවා. මොකද මේ විවාහය කියන එක එක ආකාරයකට සිදු කරන කට්ටිය නේ. නමුත් ඒ ආකාර කීපයක් තිබුණත් ඊටාත්ම හොඳ විදියට ඥාතින් ගෙන්නලා සහෝදරයෝ ගෙන්නලා එයාගේ කාර්යාලය අය ගෙන්නලා ඊටාත්ම සතුටින් මේ විවාහය සිද්ධ කරනවා. අපි එහෙම කරන්නේ අද පෙන්නනවා අපි ඊටාත්ම සතුටින් ඉන්න ඕන දවසක්. නැත්තම් පෙරේදා අපි හරි සතුටින් ඉන්න ඕන. අපි ඥාති ගෙනාලා කාලා බීලා විනෝද වෙලා නටලා සින්දු කියලා අපි මේ පවත්වන්නේ මේ ආරම්භයක් පෙන්වන්නේ. ඒ ආරම්භය දිගටම තියෙන්න ඕන. නේ? ඒකයි මේක මේ සංජෝහම් කරන්නේ අද මේ ඉන්න සතුටින් ඉන්න වගේම ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ඕන. එහෙම නැත්නම් මේ ජීවිතේ වැඩක් නැහැ. විවාහය කියන එක හරියම සුන්දරයි. හරියම අගයකට සලකන්න පුළුවන් දෙයක්. හරියම ෂෝක්. හැබැයි ඒක හරියට කරන්න ඕන. මොකද අපි විවාහ වෙලා අවුරුදු 26ක් විතර වෙනවා. අපි තාමත්ම අඩු වයසින් විවාහ වුණා. අපි හරි සතුටින් ඉන්නවා. මේක පිට කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කරන්න ඕන මේ දෙන්නමයි. මේ දෙන්න හරි අවබෝධයෙන් ඉන්නවනම් හරියට තේරුම් අරගෙන ඉන්නවනම් මේක හරිම සුන්දරයි. මේක හරිම හොඳයි. හරි සතුටින් ඉන්න ඕන දෙයක්. නමුත් අද සමාජයේ මේක දකින්නේ නැහැ කට්ටිය. මේක තේරුම් ගන්නේ නැහැ. නේ? තමන් තේරුම් අරගෙන හරියට ඉන්නවනම් මේක හොඳ ගමනක් යන්න පුළුවන්. මේ ගාමිණී මහත්තයා කිව්වා වගේ අද ඩිවෝස් වෙනවා නම් දවස් 400ක් ඒක කරගන්න බැරුව ඉන්නව 800ක්. ජීවිතේ සතුටින් ඉන්නවා. නේ? හරිම සතුටින් ඉන්නවා. ඇයි මම බැඳගත්තේ කියලා හිතෙනවා. මම මේ හිටියේ නැත්තම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා. මේක සමාජයට කියා ගන්න බැරුව ඉන්නවා.
ඒ ඉන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ දෙන්නගේ තියෙන සිතුවිලි වල වෙනසක් තියෙනවා. හොඳ සිතුවිලි තියෙනවා නම් දෙන්න කතා බහ කරනවා නම් මේක හරි පුදුමාකාර ලස්සන ජීවිතයක්. මේ අපිට ලැබිලා තියෙන්නේ හරි සතුටින් ජීවත් වෙන්න. අපි කවුරුවක්වත් අවුරුදු 100 පන්නන්නේ නැහැ. අපි මේ ඉන්න කෙටි කාලය තුල ඉතාමත්ම සතුටින් නේ ජීවත් වෙන්න නම් දෙන්න කතා බහ කරගෙන ඉන්න ඕන. ඉතින් මම හිතනවා මගේ මල්ලි ගැන මගේ නැන්දගේ පුතා පිටගෙන ඉන්නේ මම පොඩි කාලේ ඉඳලා පිට එක එකට හැදිච්ච මල්ලි කෙනෙක්. පිරිමි ළමයි 5 දිනක් ඉන්නේ ගෙදර. ඒ නැන්ද මාම ඉතාමත්ම අගයකට සලකන්න ඕන මේ අවස්ථාවේ යාළ නැති වුණත් අපිත් එක්ක ඉතාමත්ම ළඟින් ඥාතිත් එක්ක ගොඩාක්ම ළඟින් හිටියා. ඒ වගේම අපටත් අවවාද අනුශාසන දීලා හිටියේ නැන්ද මාම. නමුත් යාළ නැති වුණාට ඒ ගතිගුණ මේ මල්ල 5 දිනාගේ තියෙනවා. මේ කොල්ල 5 දිනා එකතු වෙලා මේ කරන උත්සාහය ඉතාමත්ම අගය කරන්න ඕන අපි. සහෝදරයෝ 5 දිනක් වෙලා ඉතාමත්ම සමගියෙන් මොකද අපි හොයනෝ මෙයාලා ගැන ගමේ ඇවිල්ලා බලනකොට කියන්න කිසිම නරකක් නැහැ. නේ? වෙනද කොල්ල 5 දිනක් ගෙදර කවුරුන් නැතුණාන් පස්සේ මමකට ඇවිල්ලා බැලුවම් තව 5 දිනක් ඉන්නේ කවුද යාළුවෝ. යාළුවෝ වෙලා කාලා බීලා විනෝද වෙලා ජොලි කරලා එහෙම සමාජයක් තියෙන්නේ අද. නමුත් මේ පවුල එහෙම නැහැ. පවුල සියලුම දෙනාම ඉගෙන ගත්තා. මේ මල්ලි රැකියාවක් කරනවා අනිත් අපේ මල්ලි රැකියාවක් කරනවා. ඉතින් පවුල සියලුම දෙනාම උසස් අධ්‍යාපනය ලැබලා රට ගැන සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හොඳින් ජීවත් වෙනවා. ඕනම ප්‍රශ්නයක් වුණොත් අපි එක්ක කතා කරනවා. අයියේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම කියලා. නමුත් අපි ඇවිල්ලා මේ ගමේ හොයලා බලනකොට කිසිම ගැටලුවක් නැහැ. හොඳම තත්ත්වෙන් ඉන්නවා. අපිට ඒක බය නැතුව කියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ නංගීට සහ ඒ ඥාතීන්ට අපි කියන්න ඕන බය නැතුව ඒ නංගි බාර දීලා යන්න අපට කිසිම ගැටලුවක් නැහැ. අපට වඩා හොඳ චරිතයක් තියෙන මේ මල්ලිගේ. කවදාවත් නරක චරිතයක් සහ සෞත්තු චරිතයක් නෙමෙයි. අපිට ඒක වගකීමෙන් කියන්න පුළුවන්. ඉතින් අපි අද මොනව කතා කරත් අපි කාලා බීලා විනෝදුණත් අවසානයේ පෞල් ජීවිතය ගවන්න ඕනේ මේ දෙන්න. මම ඒත් මල්ලිට පසුගිය කාලේ කිව්වා මල්ලි මේක ඉක්මන් කරන්න කියලා. විවාහය කියන එක පහු කරන්න එපා කියද්දි මේ මල්ලි කිව්වා අයියේ හොඳ කෙනෙක් හම්බ වෙනකම් කොහොම යනවා කිව්වා. මමත් දෙන්නෙක් විතර කතා කරා නම මල්ලිට හරි ගියේ නෑ. හරි ඊට පස්සේ හොඳ කෙනෙක් හම්බ වෙන්නේ අයියේ කියලා හිටියා. මට ඉතින් හොඳම කෙනා හම්බ වෙලා තියෙනවා. ඒ නංගි උපාධාරණියක් සමාජයේ අවබෝධයක් තියෙන සමාජය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඊටමත්ම සාර්ථක පෞල් ජීවිතයක් ගෙවයි කියලා. ඉතින් පහුවෙලා කරේ හොඳ දෙයක් කරන්න ලැබීම ඊටමත්ම සතුටක්. ඉතින් අපිට අවවාද දෙන්න ඕනේ නැහැ. මට ඉතින් මටත් වඩා උගත් මේ නංගි මල්ලි සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හොඳ දැනුමක් තියෙනවා. අපිට වැඩිම අවවාද දෙන්න අවශ්‍ය නැහැ. නමුත් පෞල් ජීවිතය කියන්නේ අමුතුම දෙයක්. අපි කියන්න ඕනේ නැහැ. ඒක විඳිනකොට තමයි තේරෙන්නේ. ඉතින් එකම දේ තමයි අවබෝධයක් තියෙන්න ඕන. දෙන්නට දෙන්න අවබෝධයෙන් එකඟතාවයෙන් ජීවත් වුණොත් ඉන්න පුළුවන්. ඒක නිසා අපේ නංගිට මල්ලට අපි සුබ පතනවා. ඉතාමත්ම සාර්ථක විදියට අපේ පෞල් ජීවිතය රැකගෙන ඉස්සරහට යන්න කියලා. නමුත් පුළුවන්. මේක ගොඩාක් අය කරනවා. ගොඩාක් පෞල් ගොඩාක් සතුටින් ඉන්නවා. අවබෝධය විතරයි තියෙන්න ඕන. පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඕනෑම ගෙදරක පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. නේ? ඒවට බාහිර පාර්ශ්ව ගා ගන්න එපා. දෙන්න කතා කරලා ඕන දේක් විසඳ ගන්න. බාහිර පාර්ශ්වයක් ඇති වුණොත් වෙන්නේ ඒක වැඩිවීමක් විතරයි. ඒක නිසා සෑම ප්‍රශ්නයක් මෙතුණොත් දෙන්න කතා කරගත්තා විසඳගත්තා. දෙන්නෙකුට විසඳන්න බැරි ප්‍රශ්නයක් තව කෙනෙකුට කවදාවත් අමාරු විසඳන්න. ඒක වැඩි වෙනවා. අදහස් වැඩි වෙන්න ප්‍රශ්න වැඩි වෙනවා. දැන් අපේ රටේ මේ වෙනකොට වෙලා තියෙන්නේ ගොඩාක් අය මේ දිහා කියලා ප්‍රශ්න විසඳන්න.
හැබැයි විසඳුමක් නැහැ. ප්‍රශ්නේ වැඩි වෙනවා. ඒක නිසා තාමම අවබෝධයෙන් පෞල් ජීවිතය ගෙවන්න ඕන. ඒ වගේම තමයි අලුතින් පෞලට එකතු වෙන අපි නංගිට කියන්නේ මේ ගෙදර අය ආරක්ෂා කරගන්න. ඒ සහෝදරයෝ ටිකක් ඉන්නේ. එක වගේම එකට එකතු වෙලා ඉන්න සහෝදරයෝ ටික හැමදාම ආරක්ෂා කරගෙන හොඳ පෞල් ජීවිතයක් ගෙවන්න. අපි අද මේ සතුටු වෙලා ඉන්න වගේම අපිට තව දවසක ආවොත් නැත්නම් මේ අපේ ඥාතින්ට ආවම පස්සේ ඊටමත් සතුටින් ඇවිල්ලා ඔයාලා දිහා බලලා යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා දෙන්න. ඒ වුණොත් අපි හරි මාසයි. අපි කාගෙත් බලාපොරොත්තු ඒක. එම නිසා ඊටමත්ම වාසනාවන්ත පෞල් ජීවිතයක් ගෙවන්න කියලා අපි සුබපදන ගමින් අපි සියලු දෙනාගේම ආශිර්වාදය අද මේ දෙදෙනාට එක් කරමින් මානියෙන්ද වෙනවා ගෞරවනීය මංගල සභාව ආමන්ත්‍රණය කළ අපේ සුගත් මල්ලීට ඊළඟට මනමාල මහත්මියගේ නැත්නම් අපේ නංගි පාර්ශවයේ දෙකක් කැටියට සැලකන්න කැමති නැහැ. අපි දැන් එකයි. ඒක නිසා නංගි වෙනුවෙන් මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ග්‍රාම නිලධාරී ආනන්ද රාජපක්ෂ මහත්මයාට මංගල සභාව මංගලම යුතුයකම් අවසරයි දෙපාර්ශ්වයේ නේදහිතන තුරුනි අද දින පෙරේදා දිනේදී විවාහයට සම්ප්‍රාප්ත වී අද දින අපිට අලුතෙන් හම්බුණු අපේ නෑ පරපුර අපිට අනේක විදියෙන් සංග්‍රහ පවත්වලා අපි දැන් අවසාන භාගයේ තමයි මේ ගෙවිගෙන යන්නේ. අපි නැවතත් අපේ නිවෙස් කරා යන්න ඕන. මට ඉතාත්ම සතුටුයි. අපිට නැතුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමයි ඥාතිත්වයක් නැතුනේ. ගාලු දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංකලනයක් තමයි අද පැවතිලා තිබෙන්නේ. ඒ වගේම මට අද පොඩි දුකකුත් තියෙනවා. අපේ චත්‍රිකා නංගිගේ අපේ නැගණියගේ තාත්තා මගේ බාප්පා තමයි අපේ මහගෙදරින් ඉඳගෙන මම තාත්තා ගාව නෙමෙයි හිටියේ බාප්පලා ආච්චිලා සීයලා ගාව හිටියේ අපේ පවුලේ 6 දෙනෙක් ඉන්නවා 6 දෙනායින් එකම රාජ්‍ය සේවකයා තමයි අපේ නංගිගේ තාත්තා චන්ද්‍රසේන මානගේ එතුමා දැන් අසාධ්‍ය ලෙස රෝගාතුරව ඉන්නවා දැන් මීට මාස කිහිපයක විතර තමයි අපේ නැගණියගේ විවාහ කටයුතු අපි වලට එළඹෙන්න ලෑස්තුනේ. නමුත් තාත්තගේ නිතර අසනීප තත්ත්වය නිසා කෙමෙන් පසු වුණා. නමුත් අපිට ඒක තවත් කාලයක් යන්න බෑ. මේගොල්ලෝගේ දීර්ඝ කාලයක් දැන් ජීවිතේ ගෙවිගෙන ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා අපි මේ කටයුතු අපි ඉක්මනින් ආරම්භ කරා. මට පෙරේදා දිනේදී මම මුල් අවස්ථාවට සහභාගී වුණේ නැත්තේ පවුලේ කෙනෙක් ඉන්නේ මම උදේවරු වැඩට ගිහිල්ලා බාප්පලා හිටියේ. ඒ අතනිපටත් වෙච්ච අපිට ඉතින් එතුමා කරලා තියෙන හොඳ සේවයක්. ළමයි 3 දෙනෙක් ඉන්නවා. ලොකු නංගි පොඩි ලොකු මල්ලි සහ බාල මල්ලි 3 දෙනාම රාජ්‍ය සේවයේ ඉන්නේ. පොඩි මල්ලි දැනට විවාහ වෙලා දැන් ලොකු මල්ලි විතරයි විවාහ වෙන්න තියෙන්නේ. ඊටමත් අපිට විශේෂයෙන් රාජ්‍ය සේවයේ නේතු අපේ නංගි සහ මේ මල්ලි ඊටමත් හොඳ වැදගත් සේවක පෞද්ගලික ගුණ හොඳ ආයතනයක සේවය කරනවා. මේගොල්ලෝ දැන් අවුරුදු 30ක පමණ 30ක් වගේ වෙන වයසක. එයා දැන් මේ දෙන්නට වැඩි අපිට බොහෝ දුර අවවාද දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සමාජයේ අත්දැකීම් වලින් මේගොල්ලන්ට හොඳ අත්දැකීම් තියෙනවා පෞල් ජීවිතයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. සමහර විටක පවුලක් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අඹ ගෙඩියක රස බලනවා වගේ දෙයක් තමයි. අඹ ගෙඩියක් කනකොට තිත්ත රස, ඇඹුල් රස, පැණි රස තිබෙනවා. ඒ නිසා සියල්ලෝගම් සංකලනයක් තමයි විවාහ ජීවිතය කියන්නේ. ඒ නිසා ඒක තෝරා බේරාගෙන අපේ නැගිනකින් ඉල්ලා සිටිනවා දෙමාපියෝ නැති මහත්තයෙක් ළඟට ඇවිල්ලා ඔයාට ඔය දෙපළ අනිත් සහෝදරයෝ ටිකක් ආරක්ෂා කරගෙන හොඳ ජීවිතයක් ගත කරන්නයි කියලා වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ගොඩක් මට ඉස්සෙල්ලා කතකින් තිබුණා මේ ඔබතුමාලට දැනුවත් කර කාල වේලාව නික්ම යන බැවින් මගේ වචන ස්වල්පය මෙතනින් අවසන් කරනවා. අද දින යුගයට සම්බන්ධ වූ ඔබ දෙපළට දීර්ඝායු සම්පන්නිය ලැබී රටට මෙහෙවරක් කිරීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්
මගේ වචන ස්වල්පයෙන් මෙහෙම අවසන් කරනවා. ඊට ආශිර්වාද ගීතයක් මම කියනවා පොඩ්ඩක් අපේ සනත්නන්සිරි මහත්මයාගේ. ඒක පොඩ්ඩක් සාමාන්‍යව අසන් ඉන්නේ කියලා. වාසනා වේවා වාසනා වේවා පෙම්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරෙකු අති නතගෙන ඇය දීගෙක යන දවසේ වාසනා වේවා වාසනා වේවා මුල් මංගල පියවර තබනා නොඉඳුල් සුන්දර ඉවලකි අගනා ශ්‍යාමල සේසත් සැලමින් සදනා ආශිර්වාදෙන් ආසිරි වේවා වාසනා වේවා වාසනා වේවා සිතවිලි පෙවිතුරු නම් අද දවසේ හෙට දවසත් එලෙසින් පිවිතුරුවේ දිවි මග සෙත් මල් පිපෙන තැයේ පිවිතුරු බව රැකවරණය වේ වාසනා වේවා වාසනා වේවා මේ නිදේශ් මල්ලිගේ ලොකු අයියාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මංගල සභාව ආමන්ත්‍රණය. මේ අවස්ථාවේදී අපේ චතුර්ණංගිගේ දිගම් පැත්තෙන් ඥාතීන් අම්මා මෑණියන් ඇතුළු ඒ පැමිණුණු සියලුම ඥාතීන්ගෙන් අවසරයි අපේ ගමේ මගේ අපේ ඥාතීන් හිතවතුන් සහෝදර සහෝදරියන් ගොඩක් අහනවා ඒ හැමදෙනාට අවසරයි මම මේ වෙලාවේ දිග කතාවක් කරන්නවත් දීර්ඝ වශයෙන් වෙලාව ගන්නවත් නෙමෙයි සූදානම් වන්නේ මට නොකියම බැරි කාරණාවන් දෙක තුනක් තියෙනවා. ඒ දෙක තුන කියන්න ඕන කියලා මට හිතුණා. එකක් තමයි මගේ මල්ලි. මේ පවුලේ වැඩිමලා මම වුණාට බර කරට අරගෙන එදා ඉඳලා මේ සියලු කටයුතු කරේ මේ ස්ථානයේ මගේ අම්මගේ තාත්තගේ ඒ දේවල් හැමදේම කරේ මල්ලි තමයි. මල්ලි උසස් පෙළ ලියලා එයින් එහාට ඉගෙන ගන්න හොඳට පුළුවන්. යන තීරණය කරේ නෑ යා අපේ තිබුණු වාතාවරණෙත් එක්ක ඉගෙන කරා ජොබ් එකට යනවා. මම ඒ වුණාට ගෙදර හිටියේ නෑ. ඒ නිසා. එදා ඉඳලා මල්ලි තමයි මේ අනිත් සියලු අපේ මල්ලිලා තුන්දෙනාටම උගන්වන්න ඒ හැම දෙයකටම තාත්තා කෙනෙක් වගේ වැඩ කරේ. ඒක මම මේ අවස්ථාවේ විශේෂයෙන් හැම කෙනාටම මතක් කරනවා. ඊළඟට මම අපේ පවුල ගැන වැඩි කියන්නේ මෙතෙන් තාම නම් කියන කියන්නේ. මොකද මම ගමන් කීපයක් ඒ නිවසට ගියා. මේ අම්මා තාත්තා දෙන්න මේ සහෝදර සහෝදරියන් ඇතුළු මට ඒ ගියපු කොයි වෙලාවකවත් අලුත් තැනකට ගියාම මට දැනුන්නේ නැහැ. මට දැනුනේ මගේම තැනකට ගියා වගේ. මගේ අම්මයි තාත්තයි මේ නෝන්නේ. අද හිටියනම් වැඩිම සතුටු මේ දෙන්නේ. ඉතින් ලොකු බලාපොරොත්තු ගන්න තමයි අපි හැදුවේ. හැබැයි ඒ අම්මයි තාත්තයි වෙනුවට හොඳ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අපිට ලැබුණා. මම ඒක දැක්ක ඉස්සෙල්ලම දවසේ මම එන ගමන් වාහනේදී මම ඒක කිව්වා.
ඉතින් මේ මොහොතේ මේ අවස්ථාවේ මේ කටයුතු සාර්ථක කරගන්න විශේෂයෙන්ම අපි සහෝදරයෝ 5 දෙනා මේ 5 දෙනා දැන් වැඩිපුරම ගමේ ඉන්නේ අපේ රංගමාලි නිරේෂ් මාලි සුරේන්ද්‍ර මාලි ඒ සුරේන්ද්‍ර මාලිගේ යාළුවෝ ඊට අපේ නිරේෂ් මාලිගේ යාළුවෝ ඊළඟට තනංග මාලිගේ යාළුවෝ මේ සියලු දෙනාම ඇවිල්ලා බොහොම කෙටි දවසකින් මේකට සාර්ථක කරන්න සෑහෙන වෙනසක් වුණා. ඒ හැම දිනකටම මම මූලික වශයෙන් ස්තුති කරනවා. ඊළඟට අපේ චතු නංගිගේ පැත්තෙන් මේ අවස්ථාවට සම්බන්ධ වුණු මේ අයට අපෙන් නොඑක් අඩුපාඩු වෙන්නේ නැහැ. එක හේතුවක් තියෙනවා අපිට මේ වගේ දේවල් කළා කලපුරුද්දක් නැහැ. පුරුවක් නැහැ. අපිට මේ නැන්දලා මාමලා අපේ අම්මා තාත්තා වගේ නේද මේ කවුරු දෙන උපදෙස් තමයි අපි කරන්නේ තමයි කටයුතු. අම්මා තාත්තා හිටියනම් ඒගොල්ලන් මේව හොයලා බලලා හරියට කරනවා. අපෙන් නොයෙක් අඩුපාඩු වෙන්නේ නැහැ. මං ඉස්සෙල්ලම ඒකට සමාවෙන්න. ඊළඟට මේ අවස්ථාවේ මේ කවුරු සතුටු වුණත් අපි බොහොම අපේ නංගි දුකින් ඉන්න මොහොත මේ අම්මලා මේ සහෝදරයෝ දුකින් ඉන්න මොහොත ඒ තමයි මේ වෙඩින් එක අපි මේ උත්සවයේ ගමන් කීපයක් ගන්න සූදානම් වුණා. සූදානම් වුණාට අපිට කල් තියාගන්න එකක් රටේ තිබුණු පස්තියත් එක්ක අනිත් එක තමයි අපේ නංගිගේ පියාණන් රෝගී වී. ඉතින් මේ මොහොතේ රෝගීවත් වෙන තමයි අපි කවුරු මෙතන හිටියත් මේ හැම කෙනෙකුම හිත තිබුණේ ගෙදර තියෙන්නේ ගෙදර. ඉතින් මම මේ අවස්ථාවේ ඒ පියාණන්ට නිරෝගී සම්පන්නිය ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබෙන්න කියලා මේ හැමදෙනාම වෙනුවෙන් අපේ පවුලේ හැමදෙනාම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා කරන කියන බෙහෙත් සාර්ථක වෙලා සුවපත් ඉක්මන් සුවය ලබා ගන්න. ඒ ප්‍රාර්ථනා කරන ගම මේ අයට දෙන්න ඕන අවවාද අනුශාසනා අපේ පවුලේ මෑණියන්ගේ පාර්ශවයේ වැඩිමල් සහෝදරයා තමයි ලොකු මාමා. ඒ ලොකු මාමගේ දෙවෙනි පුතා තමයි සුගත් අයියා. ඉතින් ඒ අය අපිට සහෝදරයෝ වගේම වැඩිහිටියෝ විදියට අපි නිරන්තරයෙන් අපි ගැන හොයනවා. අපිට අවවාදන් ශාසනා දෙනවා. ඉතින් මේ අවස්ථාවෙත් ඒ කටයුතු සිදු කරලා ඒ ආශිර්වාදයක් කරන්න ලැබුණා. අපේ මේ පියාණන්ගේ පැත්තේ තීනන්දලා මාමලා ඒ කවුරු මේ කටයුතු සාර්ථක කරගන්න මම හිතන්නේ ගමන් කීපයක් එල්පිටි ප්‍රදේශයේ ඒ කටයුතු සම්බන්ධ වුණා. මම මේ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. මේ කටයුතු මේ නිවසේ කටයුතු සාර්ථක කරගන්නත් මේ සමාජසින් හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා. නැවතත් මේ අවස්ථාවේ මේ සම්බන්ධ වුණු අයට අපෙන් අඩුපාඩුවක් වුණා නම් සමාව ඉගෙන ගම මේ සිල් දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ දෙන්න මගේ මල්ලිකත් නංගිට දෙන්න මම ප්‍රාර්ථනා කරනවා හොඳ යුග ජීවිතයක් ගත කරන්න. ඒ දෙන්න මම අවබෝධයෙන් ඉන්න විදියට මොන කලබලද දෙන්නේ මම අවබෝධයෙන් ඉන්න දෙන්නේ. මම ඒක තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා දිගින් දිගට මේ දේවල් කියන්න ඕනේ. හොඳ යුග ජීවිතයක් ගත කරලා හොඳ දරුවන් ලබලා රටට ජාතියට අපට සේවයක් කරන්න ශක්තිය ඒ අයට එයාගේ අනාගතය සාර්ථක කරගන්න. ඒකට උදාහරණයක් කියනවා නම් අපි ගලන ගඟක් වගේ අපේ ජීවිතේ. අපේ ජීවිත ගමන ගලන ගඟක්. ගඟක් ගලනවා කියලා කියන්නේ හන්දක් මුදුනින් නැත්තම් එක ස්ථානකින් පොඩියට පටන් අරගෙන මහමුදු දක්වා ඒ ගමන් කරනවා. එතෙන්ට යනකොට විශාල ගංගාවක් බවට පත් වෙනවා. ඒ පත් වෙන්නේ ටික ටික එතෙන්ට ඒකට එකතු කර ගන්නවා. තව චූටි චූටි අතු ගංගාවක්. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතය. අපේ ජීවිතයටත් ඒ වගේ මේ ගමන යනකොට තව
යහළු යෙලියන් නෑදෑවුන් හිතවතුන් එකතු වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ මොහොත. දෙපාර්ශ්වයක් එකතු වුණා. ඉතින් මේ එකතු වෙලා මේ දෙපාර්ශ්වයට සාර්ථක ගමනක් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම දෙන්න සරණයි. මංගල සභාව ආමන්ත්‍රණය කර ආදරණීය නිරේෂ් මල්ලිගේ ලොප්පයියාට බොහොම සංවේදී අදහස් දක්වමින් අපේ මංගල සභාව ආමන්ත්‍රණය සම්මානයි. බොහොමත්ම වෙලාව ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට තාත්තා කෙනෙක් හින්දා මට නිකන් කට කහනවා වගේ වචන දෙකක් කියන්නේ. විවාහ මේ මංගල සභාව ආමන්ත්‍රණය කිරීම මැත්තේ. මට නංගිට මල්ලිට පොඩියට කියන දේවල් ටිකක් තියෙනවා. මේගොල්ලෝ ලදරුවෝ නිසා මංගල ජීවිතේ. විවාහ ජීවිතේට ලදරුවෝ නිසා වචන දෙක තුනක් කියන්නේ. ඒ වචන දෙක තුන මම කියනවා නංගි මල්ලි අහන් ඉන්නවා කියලා හිතනවා. ඒ වගේම මංගල සභාවෙන් හැමෝටමත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා විවාහ ජීවිතය හරි සුන්දරයි. ඒ වගේම ඒ සුන්දර ජීවිතය වෙනකොට නංගි මල්ලි හැම විටම අන්‍යෝන්‍ය අවබෝධය එකිනෙකා පිළිබඳව විග්‍රහය සහ හැඟීම් දැනීම් සම්බන්ධයෙන් අවබෝධය තියෙනවා. නෝනාගේ හැඟීම් මොනවද දැනීම් මොනවද කියලා අවබෝධය තියෙනවා. ඒ වගේම මහත්තයාගේ හැඟීම් මොනවද දැනීම් මොනවද කියලා ඒ හැඟීම තියෙනවා. අපි සරල උදාහරණයකට ගත්තොත් හැබැයි නෝනා කැමති මහත්තයා ගෙදර ගිහිල්ලා වැට්ට ගිහිල්ලා එනකොට දැන් මේ දෙන්නම ජොබ් කරන්නේ. හරිද? මහත්තයා වැඩ ගිහිල්ලා එනකොට එයා එන්නේ වාහනෙන්ද බයිසිකලෙන්ද ඒක අදාළ නැහැ. ඒ එන එකෙන් බහිනවත් එක්කම මහත්තයාට බොහොම අර අපේ අදහස් දැක්වීම හරි වැදගත් විවාහී. අදහස් දක්වන විදිය හතිසේ වැදගත්. රත්තරන් මහත්තයා වොෂ්රූම් එකට ගිහිල්ලා ඔස්සයක් දාගෙන ඉන්න මන්ට ඒක හදලා තියන්න. නේ? එහෙම කිව්වොත් හරි ලෙන්ගතුකමක් හැදෙනවා. ඕක විවාහ ජීවිතේ. වෙන මොකුත් නෙවෙයි. නැත්තම් මහත්තයා ඇවිල්ලා ඔෆිස් එකේ ගිහිල්ලා ඇවිල්ලා රූම් එකට ගිහිල්ලා බෑග් එක තියලා ඇඳුම් මාරු කරගෙන වොෂ්රූම් එකකට ගිහිල්ලා මට දෙයක්ක් දෙනවද? එහෙම. ඒ නෝනා මොකද කරන්නේ? නෝනා මොකද කරන්නේ? ඇඳුමක් මානු හරි මොනවා හරි කරන පාලේ සාලේ සෙටියේ වාඩි වෙලා එහෙනම් එයා ගිහිල්ලා ලිපේ මේ ගෑස් ලිපේ ගහලා හේතලේ ඇවිල්ලා වාඩිලා මට දෙයක්ක් දෙනවද නැද්ද? ඉන්නව මොකද ඔය තරම් හදිසියක් අරක උණු වෙන්න ගහලා තියෙන්නේ. ඉන්නව තමයි හදලා දෙනකම්. නේ? එහෙම නෙමෙයි. මම රාත් කෙනෙක්ද මම කියන්නේ. නේ? එහෙම නැතුව අපිට පුළුවන් නම් මහත් එනකොට කාර් එකෙන් හිටලා හිටමුකෝ. කාර් එකේ දොර අපිට අරින්න පුළුවන් නම් මහත්තයා ඇවිල්ලා අපේ වාහනේ පාක් කරනකොට දොර මහත්තයා ගිහිල්ලා වොෂ්රූම් එකට ගිහිල්ලා තේක මේ වොෂ් කරගෙන ඉන්න. ඒ එනකොටම තේක හදලා පිළිගන්නවන්න පුළුවන් නම්. ඒ තේක පිළිගන්නවනකොට මහත් නෝනා උගුරක් බීලා නේ? නෝනා උගුරක් බීලා ඇඟෙත් හැපිලා දෙන්න පුළුවන් නම් මහත්තයාට රසද කියලා කියන්නකො කියලා. ඇඹුරු රස වුණත් රසයි. නේ? බොරුද මං කියන්නේ? ඇයි අපි හත්තලාමේ මේක නොකරන්නේ? නැත්නම් වතුරේ ගහන්න මම ටිකක් හදලා දෙන්න. ඔව්. ඇයි අපි මේක කරන්නේ නැත්තේ කියලා මට මේක ප්‍රශ්නයක්. මම නම් ඒක කරනවා. මේක කරනවා. හරිද? ඒක දරුවන්ටත් හරි. ටීවී බලනකොට මහත්තයාගේ අත මෙහෙම අත ගන්න පුළුවන් නම් දරුවෝ හිතට කමන්නේ. ඒ තමයි බැඳීම. ඒක තමයි දරුවෝ දකින්නේ. ඒක තමයි දරුවෝ කැමති විවාහ ජීවිතේට ඊට පස්සේ. නැත්තම් අම්මයි තාත්තයි එලොවක් මෙලොවක් නැතුව කෑ ගහ ගන්නවා නම් දරුවෝ කැමති නැහැ කවදාවත් කසාද බඳින්න. අනේ අම්මයි තාත්තයි ඉන්නට දැක්ක අපි කවදාවත් කසාද බඳින්න ඕනේ නැහැ කියන එක. එහෙමයි. ඒක නිසා අපි අවබෝධ කරගමු අපේ ජීවිතය. මේ අවුරුදු 50 මේ 100 200 ජීවත් වෙන මිනිස්සු රෙමේනේ. නේ? කොහේ හරි ගිහිල්ලා එනකොට මම දැන් ඊයේ වෙඩින් එකට ගියා ඔයාලයි ගමේ. අර හම්බුණානේ අපිට අර වෙඩින් කේක් වෙනකොට ඒ ගැජට් ඔය පෑනක් හම්බුනේ ඒ ගැජට් එක කියලා මම නෝනට දුන්නේ. ඔයාට මම මේක ගෙනා. ඒක වටින දෙයක් නෙවෙන්න පුළුවන්. හැබැයි ඉදාට නෝන මාත් එක්ක ඉන්නේ වෙනස් වඩා බැකී. එයාට අගය කිරීමක් කරනවා. ඇයි අපිට ගමනක් ගිහිල්ලා එනකොට දරුවන්ට මොනවා හරි ගේනවා වගේම ඇයි අපිට නෝනට මොනවා හරි ගේන්න බෑ? අපේ පැරණි මිනිස්සු හිටියා කොලේ ගිහිල්ලා එනකොට දරුවන්ට බනිසෙව මේව ගේනවා. ඒව ගෙනාන දරුවන්ට දෙනවා. නෝනටත් මොනවා හරි ගේනවා. ඒක දරුවට දෙන්නේ. ඒක තමන් විසින් කියලා ඔයාට මම මේක ගෙනාවේ. සමහරට මනිස් ගෙඩියක් වෙන්න පුළුවන්. හැබැයි හරි නෝනාගේ හිතන විදිය මනස වෙනස්. මේ පෞල් ජීවිතේ කියන්නේ හරි සුන්දර. ඒකත් එක්කම මේ රට යන්නේ මේ විදියට. ඒකයි මම කියන්නේ මේ නංගිට මල්ලිට වගේම ඉන්න හැමෝටම මම මේ කියන්නේ. අපි එහෙම විවාහ ජීවිතේ ගෙවමු. නේ?
එහෙම ගෙවනකොට හරි සුන්දරයි. දකින්න මිනිස්සු කැමති. නේ? අන්දේ එතෙන්ට අපි මේ ජීවිතේ ගෙනියන්න පුළුවන් නම් හරිම සුන්දරයි. ඒකට මේ නංගිට මල්ට බොහොමත් අවබෝධ වෙන්න. හරිද? මේගොල්ලෝ උපාධි ලැබලා වෙනත් රැකියා කරලා බොහෝමයක් පිටිස ඇසුරු කරලා ඔවුන්ගේ අත්දැකීම් සමහරට මේගොල්ලොත් එක්ක කතා කරන විවාහ වෙච්ච අයනේ මට ජීවිතේ එපා වෙලා තියෙනවා නේ අපේ නෝන් නැගිට ගමන් කෑ ගහනවා උදේට අපිට පුළුවන් නම් නෝනා උදේ 4:00 නැගිටලා උයනකොට අපිටත් නැගිටලා පොල් කෑල්ල ගාලා දෙන්න පුළුවන් නම් පොඩ්ඩක් ඇඟෙත් හැපිලා එහෙම පුළුවන් නම් හොඳයි මේ අපේ කාන්තාව බලාපොරොත්තු මහා ලොකු දේවල් නෙමෙයි. සල්ලි ඕනේ ජීවිතේ විඳින්න. සල්ලි මහා ගොඩක් ඕනේ ජීවිතේ. සල්ලි අවශ්‍යයි. නේ? මේ කාන්තාව මං හෘද ශක්තියට තට්ටු කරලා අහන්න මම කියන්නේ බොරුද කියලා. නේ? අපේ මහත්තුරුන්ගේ අඩුපාඩු. මහත්තුරු එක තේරුම් ගන්න. හරි? නෝන්ලාගෙත් අඩුපාඩු තියෙනවා. අර මං කිව්වේ ගෙදර ඉන්නව තමසට දෙක හදලා දෙන්න. මොකද ඔය තරම් හදිස්සිය අර කුණු වෙන්න එපා හදලා දෙන්න. නෑ. එහෙම නෙමෙයි. ඒක හදාගෙන ඇවිල්ලා යා උරක් බීලා ඇඟෙත් පොඩ්ඩක් කැපිලා. මහත්තයෝ මොකෝ රසද කියලා අහුවා. කොච්චර පොල් මේ පොල් කර රස වුණත් රසයි නේ. රසයි. රොටිය කොච්චර පිච්චිලා තිබුණත් රසයි. ඒ නෝනගේ ඇසිරි. ඒක දකින්න දරුවෝ. ඒක දරුවෝ දැක්කට පස්සේ දරුවොන්ට තේරෙන විවාහ ජීවිතේ කොච්චර සුන්දරද කියලා. ඒක අවබෝධ කරගන්න. එහෙම නැතුව මේ ගමන යන්න බෑ. ඒකයි මම නංගිටයි මල්ලිටයි කියන්නේ. හැමතිස්සෙම අන්න ඕනේ අවබෝධය තියාගන්න. මහත්යාගේ කැමැත්තට හැම වෙලාවෙම ඉඩ දෙන්න. හැබැයි නුසුදුසි නම් පොඩි සරල උදාහරණ කාලේ ගියර කමන්නේ නැහනේ. පොඩි සරල උදාහරණයක් ගන්න. නංගිගේ පොඩි වැරදි ටිකක් තියෙනවා. අපි හිතමු. ඒ පොඩි වැරදි ටිකක් තියෙනවා මල්ලිට. හරිද? එතකොට නංගි ඒ වැරදිට අපි තුමු ටීවී බලනවා හැන්දෑවේ කට්ටිය එක්ක නංගි මල්ලි ඒ කට්ටිය ටීවී හරිද නෝන්ලා ගෙදර නංගි ගෙදර කට්ටියත් ඇවිල්ලා ඒක මේ ගෙදර ඇවිල්ලා ඉන්නවා අම්මයි තාත්තයි ওই මල්ලිලා දෙන්නයි ඔය කට්ටිය ඇවිල්ලා නංගිගේ වැරද්දක් තියෙනවා නම් ඔය වෙලාවෙ පෙන්නුවොත් හරිද නේ නංගි මල්ලිලා දෙන්නයි අම්මයි කට්ටිය මිද්ද ඔය මම තමයි මොකද උතර කරගෙන එන මෙන්න ඒක වැරදි ඉවසා වදාරා ඉන්න ඕනේ. ඉවසා වදාරා ඉන්න ඕනේ. මල්ලිගෙත් දැන් අපි ඒ උදාහරණ අනිත් පැත්තට ගත්තොත් මල්ලි හැමදාම පුළුවන් කැමති අපිත් එක්ක පොඩ්ඩක් එළිය සෙට් වෙලා ඉන්න. නිරේෂ්මයි. එහෙම සෙට් වෙන්නේ නැහැ. හරි සෙට් වෙන්නේ නැහැ. අපි හිතමු සරල උදාහරණයක් ගමු. හැබැයි නංගිට ගෙදර ගිහිල්ලා නංගිට ඇත්තටම මල්ලි නැතුව ඉන්නම ඇත්ත ඒකනේ. අපේ නෝනලා අපි ගෙදර නිකන් බලාගෙන ඉන්නේ. කොහේ ගියා? නේ? විනාඩි 5න් 5ට කෝල් ගන්න කොහෙද ඉන්නේ දැන් ඉන්නේ කොහෙද එහෙම අහන්න හරිද ඉතින් නංගිගේ මල්ලි කැමති අපිත් එක්ක පොඩ්ඩක් හැන්දෑවේ අතන කඩේ ගාවට ගිහලා පොඩ්ඩක් චෙට් වෙලා ඉන්න නංගි ගිහිල්ලා කතා කරොත් මේ තමුසේ මොකද්ද උතන කරන්නේ මෙහෙන මාත් එක්ක යන්න කියලා මේ මට මේ තමුසේ නැති හොඳටම පාළුවේ කණෙන් අල්ලලා ඇද්දොත් වැරදි ඒක වැරදි එතකොට එයා අපහසුතාවට ලක් වෙනවා මම මේ කියන්න හදන්නේ තේරුම් ගන්න කියන එක ඒකට සුදුසු වෙලාවක් තියෙනවා දෙන්නම සතුටින් ඉන්න වෙලාවක් දෙන්නට දෙන්න ලෙන්ගතු වෙලා බොහොම ආදරෙන් ඉන්න වෙලාවක්. නිදියහන කියලා හිතන්නකෝ. නේ? නිදියහන දෙන්නට බොහොම සමගින් ඉන්න වෙලාව. ඔළුව අත ගාලා මෙහෙම ඔළුව මහත්තයාගේ ඔළුව අත ගාලා පපුව අත ගාලා රත්තරන් මහත්තයෝ. මේ කුණුහරුපනේ. මේක තමයි සමාජයට අවශ්‍ය ලෙන්ගතුකම ආදරය බැඳීම. ඕක තේරුම් නොගත්තා ගන්නකම් මේ පෞල් ජීවිතේ බොම මේ ප්‍රශ්න සහිතයි. හරිද? ඒක දැන් එහෙම අත ගාලා මහත්තයෝ අනේ රත්තරන් මහත්තයෝ ඔයා කඩේ ගාවට හැන්දෑවට යන්න එපා මට ඔයා නැතුව ඉන්න බෑනේ. ඔයා නැතුව මට හරීම පාළුවේනේ. කිව්වොත් මහත්තයා අහන්නේ නැද්ද? අපි ඉස්කෝලේ උදේ හවස ගහන සර්ට වඩා ආදරෙන් ලෙන්ගතුකම අපිට කියන සර් කියන එක අපි අහන්නේ නැද්ද? අහනවා. ඒ වගේ නංගිට කියන්න පුළුවන් නම් මම සරල උදාහරණ ටිකක් කියන්නේ. තේරුම් ගන්න විවාහ ජීවිතය කියන්නේ මේක අපි දෙන්න විද්‍යාත්මකව අපි දෙන්න වෙනස්. ඊයෝ විද්‍යාත්මකව අපි දෙන්න වෙනස්. ඒක කාටවත් එක වගේ ඉන්න කිව්වට එහෙම ඉන්න බෑ දෙන්නට දෙන්න වෙනස්. අපිට තියෙන ගලපා ගැනීම. අදහස් ගලපා ගැනීම. නෝන හිතර විදිය තේරුම් ගැනීම තමයි මහත්යගේ. ඒකට
අපි හැඩ ගැහෙන්න ඕන. මහත්ය හිතන විදිහ මහත්යගේ අවශ්‍යතාවය හැම එකක් සම්බන්ධයෙන්. ඒක තේරුම් ගන්න. මම හැමදාම සාමාන්‍යයෙන් හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. මං හැමදාම හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. අපේ නෝන හැමදාම හැන්දෑවට පොඩි බයිට් එකක් හදලා තියෙනවා. එතකොට පොඩි බයිට් එකක් හදලා තියෙනවා. ඔව් මේ සත්‍යම සත්‍ය මම මේ කියන්නේ. මම පොඩි අඩියක් ගහලා බත් පොඩ්ඩක් කාලා දරුවන්ගෙත් මූණේ බල අපි 4 දෙනා අම්මගේ දරුවෝ දෙන්නත් එක්ක ඉන්නේ. අපි බුදිය ගන්න එකට. හැබැයි අපි හරි සුන්දරව ගෙවනවා. විවාහ ජීවිතේ හැම දෙයක්ම අපි හොඳට ගෙවනවා. හරිද? ඒක නිසා මම කියන්නේ අන්නේ බැඳීම හදාගන්න පුළුවන් නම් තේරුම් ගැනීම හදාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි විවාහ ජීවිතේ. ඒක මත තමයි මේ සියලු දේ රඳාපන්නේ. ඒක නිසා මම ආදරණීය නංගිට මම කියන්නේ අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන විවාහ ජීවිතේ සුන්දරව ගෙවමු. හරි සුන්දරයි. දකින්න අයට හිතනවා කසාද බඳින්න. ඕන දැනුම් ඕන කතා කරනවා. දකින්න අයට හිතනවා කසාද බඳින්න. තේරුණානේ? අන්න ඒ තැනට අපේ ජීවිත ගෙව. එතකොට මේ පෞල් ප්‍රශ්න මුකුත් නැහැ. ඩිවෝස් ප්‍රශ්න මුකුත් නැහැ. ඒ වගේම මට නංගිටයි මල්ලිටයි කියන්න තියෙනවා මගේ නංගි පොල්ලෝ තව 4 දෙනෙක් ඉන්නවා. ඔයා අම්මා කෙනෙක් හැටියටත් මම දකිනවා. මේ නංගි අම්මා කෙනෙක් හැටියටත් මම දකිනවා මේ පවුලට. හරිද? ලොකු අයියා මෙතේ කොහොමද නැහැ. මේ මල්ලි ඉන්නේ. ඔයාට තියෙන ලොකු වගකීමක් නේ. මේ ලින්ක් එක තියාගෙන, මේ බැඳීම තියාගෙන අවබෝධ කරගන්න. උයනකොට. හරිද? මහත්ය කන්න කැමති කරිවිල. සුරේන්ද්‍ර මල්ලි කන්න කැමති වැට. හරිද? අපේ අනිත් මල්ලියා පොඩි එක්කෙනා එයා කන්න කැමති බත්. ඔයා ඔතින් ඔයා කන්න කැමති පාන්. නංගි කන්න කැමති තවත් මොනවා. නංගිට ඔය ඔලුරුම් පහම හදන්න. ඇත්ත ඒක. එතකොට තමයි සුන්දරත්වය. අමාරුයි තමයි. ඒකට මහත්යත් තවුල් කරගන්නවා. සුරේන්ද්‍ර මල්ලිත් තවුල් කරගන්නවා. පොඩි එක්කෙනා තවුල් කර උඹ කැමති එක බං උඹ ඇවිල්ලා වියපන්කෝ බං. මට උදව් කරපන්කෝ හොයාගෙන වරෙන්කෝ ඒක. සුරේන්ද්‍ර මල්ලිට කියනවා නේ. ඕ මල්ලි දෙක පුරුදුනේ. හරි ඒ සුරේන්ද්‍ර මල්ලි කියනවා. අක්කට කියන අක්ක කැමති. අක්ක මෙයා කන්න කැමති වැටකුල්. මෙයා කියන අනේ මම වැටකුල් ටික උඹ හොයන් වරෙන්කෝ. මේකට ඇඹුල් දාපන්කෝ. අන්න ලින්ක් අන්න බැඳීම හරි සුන්දරයි. එතකොට මේ පවුල හරි ආලෝකමත්. ලයිට් ඕනේ නැහැ. අර අවට ගෙවල් වල ඉන්න හැමෝම දකින්න මේ පවුල් ජීවිතය. ඒ පවුල් ජීවිතය දැක්කට පස්සේ අවුරුදු 17 18 කොල්ලොන්ටත් කෙල්ලොන්ටත් වඳින්නේ. ඒ සුන්දරයි. ඕක අපි විඳිමු. ඒ මම මේක විඳින නිසා මම මේ කියන්නේ. හරිම සුන්දරයි. හැන්දෑවට දවස් 2-3කට සැරයක්වත් ඔයාලා දෙන්න කතා කරන්න. මේ හැමෝටම මම කියනවා. දවස් 2-3 සැරයක් එළියේ වාඩි වෙලා ගෙදර එළියේ හුලං වෙදි ඔයාලා පෞල් ජීවිතය ගැන කතා කරන්න, අඩුපාඩු ගැන කතා කරන්න, දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න. ඔකට අපි කවදාවත් වෙලාවක් වෙන් කරගන්නේ නැහැ නේ. අපි කවුරුව වෙලාවක් වෙන් කරගන්න ඕනද? නැහැ නේ. හැබැයි මම සතියේ දවස් 3ක් කතා කරනවා නත් එක්ක. එළියේ වාඩි වෙලා තන පිස්සේ වාඩි වෙලා අපි කතා කරනවා. දරුවන්ගේ අනාගතය කොහොමද කරන්නේ? අපි දෙන්නට තියෙන ගැටලු මොනවද? පෞල් ජීවිතය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න මොනවද? ඕවා අපි කතා කරනවා. රයිට්? අන්න එහෙම කතා කළා මේ පෞල් ජීවිතය හරිම මාර සුන්දරයි. මට නම් කියන්න දෙන්නේ ඒ තරම් සුන්දර ජීවිතයක් නෑ. හරිද? ඒකට අපි අවස්ථාව යොදාගමු. අවස්ථාව යොදාගෙන මේ දෙන්නටත් ආදර්ශමත් වෙන විදිහට අපි කටයුතු කරමු. ඔයාලා දෙන්නගේ ආදර්ශවත්වය මේ ඔතනින් පහළ හියල් දෙනාටම වැදගත් වෙයි කියලා විශ්වාස කරමින් කාලය බොහොමත් වේගෙන් යන නිසා මේ දෙන්නට දරුවන් යහමින් ලැබ ඉතාම සුන්දර ජීවිතයක් ගෙවන්නට අපේ උපදෙස් ඇතුව ඕනෑම ගැටලුවක් every problem has a solution. හැම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. අපි ළඟ උත්තර තියෙනවා නංගි මල්ලි. ඕන එකකට අපි ළඟ උත්තර තියෙනවා. ඒක නිසා ඒ උත්තරත් අරගෙන සුන්දර පෞල් ජීවිතයක් අපිට හෙට දවස් මේ නිවසට එන්න පුළුවන්. ආදරණීය නිවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට විශ්වාස දෙමි. මංගල සභාව කටයුතු අවසන් කරනවා. අපි මේ නිවසට ආව වෙලාව ඉඳලා අපෙන් කිසියම් අඩුපාඩුවක් වුණා නම් ලොකු අයියෙක් කිව්වා වගේ. හරිද? උනා නම් ඒකට සමාව භජනය කරමින් අපිට උදව් කරපු අපේ යාළුවෝ අපේ සුබසාර සමිතිය අපේ මේ මල්ලිට අපේ මේ ඩීජේ දීප ඒ ඇතුළු
නම් කිව් නොකිව් සියලු දෙනාටම බොහොම මංගල සභාවේ වැඩ කටයුතු අවසන් කරන සියලු දෙනාටම සුන්දර හිඟක්. මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලි පරවෙන නිසාමයි දුක දිනාහි නැහෙන හැටිදුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බලයා නොදෙයි මිල මුදල නිල බල යානොදෙයි කළ හොඳම විතරක් ඉතිරි වෙයි කළ හොඳම විතරක් ඉතිරි වෙයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි